අයිබෝන් කොහමද වේල්කම්ට මොටන් මෑස් ඩයිරී වගේ පර්සක් ගැනවට මොකද හිතෙන්නේ පර්සක් ගැන ඒ ගැන මොනවද හිතන්න තියන්නේ සල්ලිටික ගන පොඩිපොඩි දේවල්ටික දාගෙන නිකම් පර්ස් කට තිබන ඇතින එහෙම හිතන්නේ පර්ස එකක් කියන නිකම්ම නිකන් සල්ලි කාඩ් දාගෙන යන්න විතර තියෙන දෙයක් නෙවෙයි ඒක ඔයාගේ පර්සනලිටිය එකයි ලයිෆ් ස්ටයිල් එක ඩිරෙක්ට් රිෆ්ලෙක්ෂන් එකක් ඒ කියන්නේ ඔයාගේ කැඩපතක් වගේ දෙයක් කැඩිච්ච ඉරිලගේ පිරිච්ච මහත පර්සකින් අනිත් අයට ඔයාගෙන වැරදි අදහසක් එන්න පුළුවන් පර්සක දැක්කා මනුස්සක හැටි කියන්න පුළුවන් වගේ දෙයක් හොඳ පර්සකත් තිබොත් හොඳ ෆිල්ලිං එකක් නරක පර්සකත් තිබොත් නරක ෆිල්ලිං එක එහෙනම් අද අපි කතා කරමු ඔච්චර වටේ කියලා ඔයා කවදාවත් හිතුවේ නැති වගේ පර්සක් ගැන වගේ වොලට් එක ගැන ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාට ගන්න තියෙන ප්‍රධාන පර්ස් වර්ග ටික මොනවද ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙනම පර්ස් එක තෝරගන්නේ කොහමද පර්ස් එකක ක්වොලිටි එකයි ඩියුරබිලිටි එකයි චෙක් කරගන්නේ කොහමද කියන දේවල් ටික ගැන කතා කරනවා ඔයාගේ පර්ස් එකත් ළඟට අරන් මේ වීඩියෝ එක බලන්නකෝ මම මේ කියන දේවල් ටික එක තියෙනවද කියලා ගත්තද හරිද එහෙනම් පටන් ගමු අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන පර්ස් වර්ග ටිකක් තියෙනවා එක එක්කෙනාගේ අවශ්‍යතාවයත් එක්ක මේවා වෙනස් වෙනවා පළවෙනි එක තමයි ඩිෆෝල්ට් වොලට් කියන්නේ දෙකට නමන පර්ස් එක මේක තමයි ලෝකේ most popularම ක්ලාසික්ම පර්ස් වර්ගය මේකේ තියෙන විශේෂත්වය තමයි සල්ලි වලටයි කාඩ්ස් වලටයි වෙන වෙනම ස්ලොට්ස් තියෙන එක ඕන එකයි එපා එකයි ඔක්කොම පුරව ගන්න තුව ස්ලිම්ව තියාගන්න පුළුවන් නම් මේක හැම ඇඳුමකටම ගැලපෙනවා මේ පර්ස් වර්ගේ ගොඩක්ම සෙට් වෙන්නේ හැම වෙලාවම වගේ පර්ස් එක සාක්කුවේ දාගෙන යන අයටයි කෑෂ් කාඩ්ස් දෙකම සාමාන්‍ය ප්‍රමාණයක් ඩේලි යූස් කරන කට්ටියටයි දෙවැනි එක තමයි ට්‍රයිෆෝල්ඩ් වොලට් කියන්නේ තුනට නමන පර්ස් එක සමහරට මේකත් දැකලා ඇති මේක කලින් කතා කරමු බයිෆෝල්ඩ් එකට වැඩිය පොඩි ඉඩක වැඩි කාඩ්ස් ප්‍රමාණයක් දාගෙන යන්න පුළුවන් විදිහට තුනට නවන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ කාඩ්ස් ගොඩක් පාවිච්චි කරන කට්ටියට කාඩ්ස් ගොඩක් අරන් යන කට්ටියට මේක හොඳටම හොඳයි මේකේ තියෙන අවාසිය තමයි බයිෆෝල්ඩ් එකට වැඩිය මේක ටිකක් මහත් වෙන්න පුළුවන් පිටිපස්සේ සාක්කුවේ පර්ස් දාගෙන යන අයට නම් මේක එච්චර සෙට් වෙන්නේ නැහැ තුන්වෙනි එක මනි ක්ලිප් මේක ලෝහ වර්ගයෙන් හරි ලෙදර් වර්ගයෙන් හදපු පොඩි ක්ලිප් එකක් කාඩ්ස් දෙක තුනක් මුදල් නෝට්ටු ටිකක් දාගන්න පුළුවන් සමහර මනි ක්ලිප්ස් වල වෙනම කාඩ් හෝල්ඩර් එකකුත් තියෙනවා මේක තියෙන විශේෂම දේ තමයි මිනිමලිස්ට් ලුක් එක සාක්කුවේ දාගෙන ගියා කියලා පේන්නේ නැති තරම් මේක හොඳටම සෙට් වෙන්නේ ඩිජිටල් පේමන්ට්ස් කරන ගොඩක් කාඩ් සල්ලි ගෙනියන්න ඕන වෙන්නේ නැති කට්ටියට හතරවෙනි එක තමයි කාඩ් හෝල්ඩර් කාඩ් කේස් කියලාත් කියනවා මේක ගොඩක්ම ફોකස් කරලා තියෙන සල්ලි වලට වැඩිය කාඩ්ස් දාගෙන යන කාඩ්ස් 7ක් කිසිම අවුලක් නැතුව දාගෙන යන්න පුළුවන් මේ වගේ හරිම ස්ලිම් වොලට් එකක් සාක්කුවේ දාගෙන යනකොට කිසිම බල්කි ගතියක් දැනෙන්නේ නැහැ මේක ගැලපෙන්නේ කාඩ්ස් විතර පාවිච්චි කරන කට්ටියට විශේෂයෙන්ම ෆෝමල් අඳුම් අඳිනකොට පාවිච්චි කරන්න මේවා හොඳටම හොඳයි අපි දැන් බලමු ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන හරිම පර්ස් එක තෝරගන්න කොහොමද කියලා ඔයාට මැච් වෙන හොඳම වොලට් එක මොකක්ද කියලා තීරණය වෙන්නේ ඔයා දවස ගානේ පාවිච්චි කරන දේවල් එක්ක සල්ලි ID එක ඩ්‍රයිවිං ලයිසන් එක කාඩ්ස් එතකොට 6ක් 8ක් විතර වගේ දාගන්න එතකොට රිසිප්ට්ස් ඉතින් පර්ස් එකේ දාගෙන යන කට්ටිය ඔයා දැකලා ඉතිනේ ගොඩක් ඉන්නේ මේ වගේ අය තමයි අන්න ඒ වගේ අයට ගැලපෙන්න හොඳ තත්ත්වයේ බයිෆෝල්ඩ් වොලට් එකක් මම මේකත් එක්ක මාට පොඩි වැදගත් දෙයක් කියන්නම් පර්ස් එක හැම වෙලාවෙම පරිසම් සාක්කුවේ දාගෙන ඉන්න කැමති කෙනෙක් නම් ඔයාගේ පර්ස් එක පිටිපස්ස සාක්කුවට නැතුව ඉස්සරහ සාක්කුවට දාලා තියාගන්න පුරුදු වෙන්න. මොකද පිටිපස්ස සාක්කුවේ දාගෙන වාඩි වෙන එකෙන් ඔයාගේ කොන්දේ අමාරු හැදෙන්න පුළුවන්. ඔයාටත් එහෙම කොන්දේ අමාරුවක් එහෙම තියෙනවා නම් ඔන්න මම කලින් දාපු වීඩියෝ එක ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න කොහොමද කොන්දේ අමාරුව හොඳ කරගන්න කියලා. පර්සනලි මම නම් කැමති නැහැ පර්ස් එක පරිසම් සාක්කුවට දානවට. මොකද කැත වෙනවා. පස්සේ ගෙඩියක් දාලා වගේ. ඉස්සරහට දැම්මත් එහෙමමයි. එක්ක පරිස්සම් නැතුව අතේ අරන් යන්න නැත්නම් පරිස්සම් නැතුව බෑග් එකේ දාලා තියාගන්න. මම නිකන් ඔයාලට අදහසක් විතරයි කිව්වේ. ඔයාලා ටික කල්පනා කරලා බලන්නකෝ. try කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා. ඔයා ක්‍රෙඩිට් ඩෙබිට්ස් කාඩ් 3ක් 4ක් විතර පාවිච්චි කරන, කෑෂ් අඩුවෙන් පාවිච්චි කරන, ටෙක්නොලොජි එක වැඩියෙන් පාවිච්චි කරන කෙනෙක් නම් කාඩ් හෝල්ඩර් එකක්, ස්ලිම් මනි ක්ලිප් එකක්, එහෙම නැත්නම් මිනිමලිස්ට් බයිෆෝල්ඩ් එකක් තමයි ගැලපෙන්නේ. මේවා ඔයාගේ කලිසමේ ඉස්සර සාක්කුවල දාගෙන ඉන්න පුළුවන් වෙන එක තමයි වටින්නේ. මේක සේෆ්ටි එකත් හොඳයි අනික හරිම ස්ටයිලිෂ් ඔයා නිතරම සූට් බ්ලේසර් වගේ ෆෝමල් ඇඳුම් අඳින කෙනෙක් නම් ඔයාට සෙට් වෙන්නේ හයි ක්වොලිටි තින් බයිෆෝල්ඩ් එකක් හරි කාඩ් හෝල්ඩර් එකක් හරි තමයි වැදගත්ම දේ තමයි මේක ඇඳුමට යන්නේ ඉලිප්පිලා පේන්නේ නැති එක බල්කිත් නැහැ මොකද සාක්කුව නිරලා එනවා නම් ඒකෙන් ඔයාගේ මුළු අවුට්ෆිට් එකම අවුල් වෙනවනේ ගනිද්දි හැම වෙලාවෙම කළු තද දුඹුරු වගේ ක්ලාසික් කලර්ස්ම තෝරගන්න අපි දැන් පොඩ්ඩක් බලමු මේවා හදලා තියෙන ඒ වගේ ගුණාත්මක භාවය ක්වොලිටි එක එහෙම කොහොමද කියලා පර්ස් එකක් කියන්නේ දවසකින් දෙකකින් පාවිච්චි කරලා විහි කරන එකක් නෙමෙයි අවුරුදු ගාණක් අපි පාවිච්චි කරන දෙයක් ඒ හින්දා ඒකේ ක්වොලිටි එක ගැන දැනගන්න එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි ෆුල් ග්‍රේන් ලෙදර් කිං ඔෆ් ලෙදර් කිව්වත් වැරද්දක් නැහැ
ලෙදර් වලින් හයියම ඩියුරබිලිටි එක වැඩිම පරණ වෙන්න හොඳ ක්ලාසික් ලුක් එකක් තියෙන ලෙදර් වර්ගය තමයි මේක. ඒ කියන්නේ මේ වගේ පෙනුම කල්යන්ට වැඩි වෙනවා කියන එක. ටොප් ග්‍රේන් ලෙදර් මේවත් හොඳයි. හැබැයි ෆුල් ග්‍රේන් තරම් හොඳ නැහැ. ඒව තරම් කල්පවතින්නෙත් නැහැ. ලංකාවේ හොඳම ලෙදර් කියලා ගොඩක් වෙලාවට විකුණන්නේ මෙන්න මේවා. ජෙනුයින් ලෙදර්. ගොඩක් වෙලාවට ඔයාලා ඇති පර්ස් එකෙත් ගහලා තියෙන හැම ජෙනුයින් ලෙදර් කියලා. නමට රැවටෙන්න එපා. ජෙනුයින් ලෙදර් කියන්නේ ලෙදර් එකේ නම. ජෙනුයින් කිව්වට මේක තමයි ලෙදර් වල තියෙන අඩුම ක්වොලිටි එක. ගානත් අඩුයි. හැබැයි ඉක්මනට ඉරෙන්න ෆේඩ් වෙන්නත් පුළුවන්. ඔයාට පුළුවන් නම් ෆුල් ග්‍රේන් ලෙදර් පර්ස් එකක් තෝරගන්න ටිකක් වැඩිපුර සල්ලි වියදම් කරන්න වෙයි. හැබැයි ඒක ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ හින්දා මම නම් හිතන්නේ ෆුල් ග්‍රේන් ලෙදර් පර්ස් එකක් ගත්තා කියලා ඒ වලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් නේ. හොඳ පර්ස් එකක මැස්ම සරල ඩිසයින් එකකින් එකම විදිහට තදට මහලා තියෙන්න ඕන. කොහෙවත් නූල් ගලවිලා ෆේඩ් වෙලා තියෙන්න බෑ. පර්ස් එකක් ගන්නකොට වාටිවල දාරවල මෙහම හොඳට බලන්න. ඒවා ලෙහිලා බුරුල් වෙලා වගේ තියෙනවා නම් ඒ පර්ස් ගන්න එපා. මොකද එතකොට ඔය නූල් ගැලවිලා පර්ස් එක ඉක්මනටම සවුත් වෙන්න පුළුවන්. කාබන් ෆයිබර්, ඇලුමිනියම් වගේ මැටීරියල් සෑහෙන ඩියුරබල්. සැහැල්ලු ගතිය වැඩි. මොඩර්න් ලුක් එකක් දෙනවා. මිනිමලිස්ට් කාඩ් හෝල්ඩර්ස් වලට මේවා හොඳයි. හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්. කැෂුවල් පර්ස් වලට සින්තටික් කැන්වස් වගේ මැටීරියල්ස් හොඳයි. හැබැයි ෆෝමල් ලුක් එකකට නම් ඒ වගේ මැටීරියල්ස් ගැලපෙන්නේ නැහැ. දැන් අපි බලමු අපි සල්ලි වේදම් කරලා ගන්න මේ පර්ස් එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකයි හරියට නඩත්තු කරගන්නේ කොහොමද කියන එකයි. හරියට මේන්ටේන් කරගන්නේ කොහොමද කියන එකයි. දැන් තියෙන ගොඩක් කාඩ්ස් වල රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන්. ඒ කියන්නේ RFID චිප්ස් තියෙනවා. ඔයා සමහරවිට දන්නවත් ඇති. වයර්ලෙස්ලි මේව හැක් කරන්න පුළුවන් කියලා. ඔයා RFID ප්‍රොටෙක්ෂන් එකක් තියෙන පර්ස් එකක් පාවිච්චි කරනවා නම් හැකර්ස්ලාට ඔයාගේ කාඩ්ස් හැක් කරන්න බැරි වෙනවා. ඉතින් ඔයා සිකියුරිටි පැත්ත ගැන වැඩියෙන් හිතන කෙනෙක් නම් RFID බ්ලොකින් ෆීචර් එකක් තියෙන වොලට් එකක් තෝරගන්න. කොහොමද ඒකට පර්ස් එක මේන්ටේන් කරන්නේ? හැම වෙලාවෙම ඔයාගේ වොලට් එක පිරිසිදුවට තියාගන්න. හැම සතියකට සැරයක්ම ඔයාගේ වොලට් එක අරගෙන පාවිච්චි කරන්නේ නැති පරණ රිසිප්ට්ස්, බිල්ස්, එක්ස්පයර් වුණ ලොයල්ටි කාඩ්ස් වගේ දේවල් අයින් කරන්න. පිළිවෙලට පිරිසිදුවට තියාගන්න. less is more. වැඩිපුර දේවල් නම් පුරවන්න එපා. වොලට් එක මහත් වෙන්න ලෙදර් එක ඇදෙන්න පුළුවන්. ඒ හින්දා ඕන දේවල් විතරක් දාලා තියාගන්න. මොකද ඕනට වැඩිය බර වොලට් එකකින් ඔයාගේ සාප්පු වලටයි ඇඳුම් වලටයි ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් ගයිස් ඔන්න ඔයාට ගැලපෙන හොඳම වොලට් එක තෝරගන්න ඕන කරන හැම දෙයක් ගැනම අද අපි කතා කරා. ඉතින් වෙනදා වගේ අනිත් අය ගන්නවට ගන්න නැතුව ඔයාගේ උවමනාව ගැන කල්පනා කරලා ඔයාට ගැලපෙන වොලට් එක තෝරගන්න. වැඩිපුර කෑෂ් කාඩ්ස් තියෙනවා නම් බයිෆෝල්ඩ් එකක්, ඔයා මිනිමලිස්ට් යූසර් කෙනෙක් නම් කාඩ් හෝල්ඩ් එකක්, තින් බයිෆෝල්ඩ් එකක් වගේ Tamanට ගැලපෙන වොලට් එක තෝරගන්න හොඳට මතක තියාගන්න. ඔයා ප්‍රොෆිට් එකට වැඩිය ඩියුරබිලිටි එක ගැන හිතන කෙනෙක් නම් ෆුල් ග්‍රේන් ලෙදර් වලින් හදපු වොලට් එකක් ගන්න. වොලට් එක කොයිම වෙලාවකවත් මහත වෙන්න බෑ. සාක්කුවට දැම්මහම පේන නොපෙනෙන ගානට තියෙන්න ඕන. ඉතින් දැන් ඔන්න ඔයාට පුළුවන් හොඳ කොන්ෆිඩන්ස් එකකින් ඔයාගේ පර්සනැලිටි එකට මැච් වෙන හොඳම වොලට් එක තෝරගන්න. ඉතින් ඒ තවත් බල ඉන්න. යන්න. ගිහින් තෝරගන්න. යනකොට පරිස්සමෙන් බස් එකේ කෝච්චි එහෙම ඒ හින්දා යන්න කලින් මෙන්න මේකත් බලාගෙන යන්නකො.